බෝඩර් රේට් 50000යි. ඉතින් බෝඩරෙන් ඔන්න ෆ්‍රී ඉවෙන්ට් එකක් ඉල්ලපු කට්ටියට අපි ලෑස්ති කරලා තියෙනවා ෆ්‍රී ඉවෙන්ට් එකක්. බෝඩ් රේට් 50000යි DJ night. ඉතින් තියෙන්නේ ඔයාලා දන්නවා ශ්‍රී ලාංකිකයන්ගේ මහගෙදර ජපන් හවුස් හොටෙල් එකේ තමයි තියෙන්නේ. ඉතින් අපි වැඩේ පටන් ගන්නවා හවස 7ට. හවස 7 ඉඳලා පාන්දර 2 වෙනකන් යනවා. ඉතින් හොඳම දේ තමයි මිතාපාර ජපන් හවුස් එකට අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ වැලි QID එක එක නැත්නම් පාස්පෝර්ට් එක අරන් එන්න. ඒ වගේම තමයි ඩ්‍රෙස් කෝඩ් එක. සෙලෙප්පු දාන් එන්න බෑ. සපත් දාන් එන්න ඕන. ෂෝට් අඳින්න බෑ. ඉතින් ඔයාලා දන්නවා ඔයාලා ක්ලබ් වලට බහින කොල්ලෝ කියලා අපි හැමපාරම දැනුවත් කරනවා. අපි හැම ඉන්ටර්ම් දැනුවත් කරනවා ඩ්‍රෙස් කෝඩ් එක අනිවාර්යෙන්. ඉතින් ඒ වගේම තමයි මෙදාපාර අපි කතාර් පෝර්ට්‍රෙන් ඔයගලන්ට තෑගි ගොඩක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා බෝඩ් රේට් 30000යි බෝඩ් රේට් 40000යි මේක ඇවිල්ලා බෝඩ් රේට් 50000යි. මේක වෙනම වැඩ. මේක වෙනම වැඩ. පත්තම ඉවෙන්ට් එක තෑගි ගැන කතා කරමු. අපි තෑගි දැන්ටමත් අරගෙන ඉවරයි. අපි තෑගි ටික අරගෙන එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් අපි අරගෙන එන්නම්. ඔයාලට තෑගි ටික අපි අරන් එනවා. පෙන්නනවා. ඉතින් මේකට අපේ සමාජිකයන් හැමෝම එන්න ඕනේ. මේක ඇවිල්ලා බලන්න. ඉතින් ඔයාලා දන්නවා කතාර් පෝර්ට්‍රේ ඉවෙන්ට් එකකට සහභාගී වෙච්ච කට්ටිය ඒක කොහොමද කියලා. මේක පත්ත. ඉතින් අපේ DJ ආටිස්ට් ගැන කතා කරොත් අපේ DJ රංග, අපේ DJ ඩිලාන්, අනිත් එක්කෙනා තමයි අපේ DJ ලක්මාල්. ඉතින් ඒ තුන් දෙනා තමයි ඕගොල්ලන්ට ෆන් එක දෙන්න එන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඒගොල්ලෝ කොහොමද කියලා කතාරක ඉන්න පට්ටම පට්ට වැඩෝ. මේක අනික තව එකක් කියනවා මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ෆ්‍රී අනික තමයි දිනේ නොවැම්බර් 13 දිනේ අමතක කරන්න එපා. නොවැම්බර් 13 හවස 7 ඉඳලා පාන්දර 2 වෙනකම් මේ වැඩේ යනවා. ඉතින් අපි ඕගලන්ට අපේ next event එක ගැන පොඩි update එකක් දෙන්නම්. ඉතින් ඒකත් එක්ක අපි set වෙමු මෙදාපාර බෝඩ් රේට් 50000යි මේක පට්ටම event එකක්.